පුතා ඇත්ත කියන්න කොහෙද ඉන්නේ මගේ දුව? මොනවද මේ කියන්නේ? පුතා මගේ දුව නැති වෙලා මාස 6ක් විතර වෙනවා. එයා හොයාගන්න බරුව ඉන්නේ. මගේ දුව ඉන්න තැනක් කියන්න මං කකුල් දෙක හරි වඳින්නම් පුතේ. මගේ දුව මට ආපහු දෙන්න. එයා කොහෙද ඉන්නේ? හොඳට බලන්න ඉන්නවාගේ දුවද කියලා. ඔව් පුතේ මේ ඉන්නේ මගේ දුව. මට එයා කියලා තියෙන අම්මා තාත්තා කවුරුත් නැහැ කියලා. මේ එහා පැත්තේ බෝඩින් ගන්න අතරලා වැඩ කරනවා කියලා නේ කිව්වේ. මහේෂ් මොකද අද කලින් වැඩි ඉවරුණාද? මට ඔයාලගේ තාත්තා හම්බුණා. තාත්තා සෙල්ලම් කරනවද ඔයා? මගේ තාත්තයි අම්මයි නැති වෙලා කියලා ඔයා දන්නේ නැද්ද? එතකොට මේ කවුද ඉන්නේ? මගේ දුව මගේ මැනික කොහෙද ඔච්චර කල් හිටියේ දුවේ? කවුද මේ? මන් දන්නේ නැහැ ඔයාව. ඔයා කවුද? ඇයි දුවේ ඔය විදිහට තාත්තට කතා කරන්නේ? කවුද ඔයා? මං ඔයාගේ දුව නෙවෙයි. පිස්සුද ඔයාට? අම්මයි මායි ආව කොච්චර හෙව්වද දුවේ? ඔයා කොහෙද හිටියේ? මොනවද ඔයා මේ කියන්නේ? මන් දන්නේ නැහැ ඔයාව. අම්මා ඔයා එනකල් මග බලන් ඉන්නව දුවේ. යන් ඔයා අපේ ගෙදර. මොකක්ද අනේ කියන්නේ? මන් දන්නේ නැහැ ඔයාව. මොනවද මේ කියන්නේ? අපි මොනවයින්ද පුතේ ඔයාට වඩුවක් කරේ? අපි ඔයා ඉල්ලන හැමදේම දීලා සතුටින් බලාගත්තේ. පොඩි කාලේ ඉඳලා හදා වඩාගත්තේ අම්මා තාත්තට වඩා වෙන කෙනෙක් ලොකුුනේ කොහොමද මගේ පුතේ? මොනවද මේ විකාර කියවන්නේ? ඔයා මගේ තාත්තාත් නෙවෙයි මං ඔයාව දන්නෙත් නැහැ මම මගේ අම්මා තාත්තා දන්නෙත් නැහැ. මොකද්ද මෙතන වෙන්නේ? මට තමුසේ විශ්වාස නැහැ. මේ මිනිස්සයා කියන්නේ ඇත්තද බොරුද? ඇත්ත කියනවා. මේ තමුසේගේ තාත්තා නෙමෙයිද? මොකද්ද මේ කරේ? දැන් සතුටුද? කවුද ඔයා? අපේ ජීවිතේට ප්‍රශ්න අරගෙන කොහෙන්ද ඔයා ආවේ? කොහෙද යන පිස්සෙක් මෙතන ඇවිල්ලා විකාර කියන අපේ පෞල් ජීවිත කඩාකප්පල් කරන්න? මට තමුසේ විශ්වාස නැහැ. මේ මිනිස්සයා කතා කරන විදියෙන් හිතන්න බෑ මේ මිනිස්සයා බොරු කියනවා කියලා. පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නේ මගේ දුව නෙමෙයි. මට වැරදීමක් වුණේ. වෙච්ච හැම දෙයකටම සමාව වෙන්න. පුතේ පාරේ යනකොට පරිස්සමෙන් යන්න ඕන. හරි අම්මේ මං එහෙනම් ගිහින් එන්න. ආ බුදු සරණයි.